හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වෙළඳ ඇමතිවරයා විදියට ඉන්න කාලේ සතු සාහිතනය සේවකෙන් තමාගේ දේශපාල කටයුතුවලට එදවීම සම්බන්ධයෙන් නඩුව යළි ඔක්තෝබර් මස පළවෙනි දා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය අද නියෝග කරා. ඉතින් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අනිවාර්යෙන් පසුගිය රජයන්වල දූෂණ චෝදනාවලට ලක්වුණු ප්‍රබල ඇමතිවරයෙක්. ඉතින් ඡන්දදායකයන්ව සෙල්ලමකට ගත්ත ඇමතිවරයෙක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් මාලිමා රජයේ සෑහෙන විවේචනයක් ලක් කරලා දිනන්නේ නැහැ කියලා කිව්වා අනුර කුමාර ජනාධිපති වෙන එක සිහිනයක් කියලා කිව්වා. ඉතින් ඔන්න දැන් ඒ සිහිනය යථාර්ථයක් බවට පත් වෙලා තිබෙන. ඉතින් මිනිස්සු ඡන්දය දුන්නේ මේ වගේ පාදර දේශපාලඥයින්ට දඬුවම් ලබා දෙන්න. අපි බලමු ඔක්තෝබර් 1 වෙනිදා ගරු අධිකරණය විසින් මේවා නඩු විභාගයේ කැඳවීමට නියමිතව තිබෙන. ඉතින් ජොන්ස්ටන් විතරක් නෙමෙයි තව ලිස්ට් එකක් මින්නුව ඇතුළට යන්න. ඉතින් අපි බලන් ඉමු මිනිස්සු වෙනුවෙන් මේ උසාවිය කියන්නේ අධිකරණය සහ රජය මුල තීන්දුවක් ගන්නේවිද කියලා.